එහෙනම් ධනුක නවසන් කියලා දෙන්නෙක් ඉන්නවා. දෙදෙනා ළඟ ඇති මුදල් අතර අනුපාතය 5:3යි. හරි. ධනුකයි නවසන්වයි ඉන්නේ. හරි. ධනුක අනු නවසන්. හරි. දෙදෙනා අතර ඇති මුදල් අතර අනුපාතය 5:3යි. හරිනේ? 5:3යි. ධනුක ළඟ ඇති මුදලින් රුපියල් 100ක් නවසන්ට ලබා දෙන ලදී. හරි. ධනුක ගා තියෙන මුදලින් රුපියල් 100ක්. හරි. නවසන්ට දුන්නා. දැනට එච්චරයි. ඒ ටික කියන්නකෝ දැනට. එවිට දෙදෙනා ළඟ ඇති මුදල් ප්‍රමාණ සමාන වේ. ධනුක ළඟ මුලින් තිබූ මුදල රුපියල් x ද නවසන් ළඟ මුලින් තිබූ මුදල රුපියල් y ද නම් xy ඇතුළත් සමීකරණ ගොඩනගා විසඳීමෙන් හොයන්නලු. right. දැන් අපි දන්නවා ධනුක ළඟ මුලින් තිබ්බ කොච්චරක්ද? x ප්‍රමාණයක්. නවසන් ළඟ තිබ්බා y ප්‍රමාණය. නේ? එහෙනම් xy අතර අනුපාතය තමයි 5:3 කියන්නේ. හවුද? ඒක තේරෙනවනේ. xy අතර අනුපාතය තමයි 5:3 කියන්නේ. එතකොට x කියන මුදලෙන් දැන් මේ x අනු y නේ. දෙදෙනා අතර තියෙන මුදල් ප්‍රමාණය x සහ y. ඒ දෙන්නා අතර අනුපාතය 5:3යි. ඕකේ එකක්. හරි. ඊට පස්සේ තව කතාවක් තියෙනවා. මොකද්ද? ධනුක ළඟ ඇති මුදලෙන් රුපියල් 100ක් නවසන්ට දුන්නම ධනුක ළඟ තියෙනවා x ප්‍රමාණයක්. ඒකෙන් 100ක් දෙනවලු නවසන්. يعني 100ක් අඩු කරනවා. එතකොට දෙදෙනා ළඟ ඇති මුදල් ප්‍රමාණ සමාන වෙනවලු. එතකොට අරගෙන 100ක් අර මනුස්සයාට දුන්නට පස්සේ ඒ 100 එයාට එකතු වෙන්න ඕනේ. එහෙනම් සමාන වෙනවා නවසන් ළඟ තියෙන y ධන 100ට. අන්න මෙයා ළඟ දැන් තියෙන x ඍණ 100යි නවසන් ළඟ y ධන 100ක් තියෙනවා. ඒ දෙක සමානයි කියලා කියනවා. ඔන්න එක සමීකරණයක් මෙතනින් නම් ආවා. ඒක තේරෙනවද? එතකොට 100ක් අඩු කරාම රට 100ක් එකතු වෙනවා. එතකොට දෙන්න ළඟ තියෙන මුදල් මෙයා ගාව x ඍණ 100ක් තියෙනවා. මෙයා ගාව y ධන 100ක් තියෙනවා. ඒ දෙක සමානයි. මෙතනින් කොහොමද ගලවලා දාන්නේ? දැන් බලන්න මේ දෙන්න අතර අනුපාතය x y ඒක ඇත්ත අනුපාතය දීලා දෙනවා 5:3යි කියලා. හරි. ඔය අනුපාතයක් කියන්නේ බෙදීමක් කියන එක ඔළුවේ තියාගන්න. එතකොට x y කියන එක අපිට ගන්න පුළුවන් බෙදීමක් විදියට. x අනු y සමානයි 5:3යි. ඒකෙන් ගන්න එපා x සමානයි 5යි y සමානයි 3යි කියලා අනුපාතය වෙනයි. හොඳේ? right. අනුපාතය කියන්නේ බෙදීමක්. එහෙනම් x බෙදීම y සමානයි 5 බෙදීම 3 කියලා ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මෙතනින් අපිට පුළුවන් x සමානයි 5යි y බෙදීම 3යි කියලා එකක් හදාගන්න. 5යි y බෙදීම 3යි කියලා එකක් හදාගන්න පුළුවන්. හරි. මෙන්න මේක හොඳට ඔළුවේ තියාගන්න. දැන් දෙන්න අතර අනුපාතය දුන්නට පස්සේ මේ අනුපාතය මේ විදිහට භාගයක් විදිහට ලියන්න පුළුවන් කියන එක මතක තියාගන්න. හරි නේද? right. එතකොට එතනින් කෙලින්ම අපිට x කියන එකට උත්තරයක් එනවා. හරිනේ? x උත්තරයක් ආවට පස්සේ අරකට ආදේශයක් දැම්මම නම් හරි. එහෙනම් මම ඔන්න මුලින් ඉඳන් දැන් ගාන හදනවා. පැහැදිලි කිරීමක් තමයි කරේ. හරි? දැන් මුලින් ඉඳන් ගාන හදන්න යන්නේ. හරිනේ? right. දැන් හදාගෙන යමු. මේක තමයි අපි දන්නේ එක. එහෙනම් අපිට ලියන්න පුළුවන් x බෙදීම y සමානයි 5 බෙදීම 3යි. හරි? ඒක ආවේ කොහොමද? අපරකට මම ලියන්න අනුපාතය x y අනුපාතය සමානයි 5ට 3 කියන අනුපාතයට. ඒ කියන්නේ x බෙදීම y සමානයි 5 බෙදීම 3 වෙනවා. නැ x සමානයි 5යි y බෙදීම 3 වෙනවා. ඕක අංක 1. හරිනේ? ඕක තමයි පළවෙනි සමීකරණය. ආ සමීකරණ ගොඩනගන්න කියනවනේ. ගොඩනගා විසඳන්න කියන්නේ. හරි? නම් ගොඩනගා. ඔන්න එක සමීකරණ. ගොඩනගන්න. හරි. ඔන්න එකක්. හරිනේ? අනිත් එක x ගෙන් 100ක් අඩු කරාම y ට 100ක් එකතු කරාම එනගේට සමානයි. එතකොට මේ පැත්තට ගමු. එතකොට x ඍණ y සමානයි 100 ධන 100 වෙනවා. නම් x ඍණ y සමානයි 200 වෙනවා. හරිනේ? ඔන්න එක සමීකරණයක්. මෙන්න තව සමීකරණයක්. ඔන්න සමීකරණ දෙක. හරිනේ? right. ප්‍රශ්න නැහැ. මම හිතන ප්‍රශ්න නැතුව ඉඳී කියලා. ඊට පස්සේ සමීකරණ විසඳලා x y ගන්න තියෙන්නේ. එහෙනම් x සමානයි 5යි y බෙදීම 3 අංක 1. x ඍණ y සමානයි 200 අංක 2. හරිනේ? එහෙනම් අංක 1කින් අංක 2ට ආදේශයක් දාමු. 1කින් 2ට ආදේශය. අංක 1කින් අංක 2ට ආදේශ කරනවා. ඒතර x සමානයි 5යි y බෙදීම 3 කියන එක මෙතෙන්ට ආදේශ කරනවා. ඒතර 5යි y බෙදීම 3 ඍණ y සමානයි 200. හරිනේ? right. මෙතන පොදු හරයක් කරන් සුළු කරද්දී 5යි y ඍණ 3යි y සමාන බෙදීම 3 සමානයි 200. හරිනේ? right. මේ පැත්ත ලියාගෙන ඉවර කරනවද මම කන්නමට? මේ පැත්ත ලියාගෙන ඉවර කරන්න ඉක්මනට. ඊට පස්සේ
3 අරකට ගුණ කරනවා මෙහෙන් අඩු කරලා 5යි වයින් 3යි වයි කියන්නේ 2යි වයි සමානයි 3 වරක් 200 ඒ කියන්නේ 600 හරිනේ 600 එහෙනම් y සමානයි 600 බෙදීම 2 ඒ කියන්නේ 300 y සමානයි 300 අංක 1ෙන් x සමානයි 5 වරක් y කියන්නේ 300 බෙදීම 3 3 වරක් 1යි 3 වරක් 100යි 100න් 5 කියන්නේ 500යි x සමානයි 500 right එම නිසා ධනුක ළඟ ඇති මුදල ළඟ තිබූ මුදල සමානයි රුපියල් 500යි නවසම් ළඟ තිබූ සමානයි රුපියල් 300යි හරිනේ right මම හිතන ප්‍රශ්න නැතුව ඇති කියලා B කොටසේ මෙහෙම එකක් තියෙනවා එක්තරා මිනුම් උපකරණයකින් මැනගත හැකි උපරිම ස්කන්ධය කිලෝග්‍රෑම් 20කි හරි උපරිම ස්කන්ධය කිලෝග්‍රෑම් 20යි ස්කන්ධය x බැගින් වූ බිස්කට් පෙට්ටි 3ක් හා ස්කන්ධය කිලෝග්‍රෑම් 8ක් වූ චොක්ලට් පෙට්ටියක් ඉහත උපකරණය මගින් එකවර කිරාගත හැකිය x ඇතුළත් අසමානතාවයක් ගොඩනගන්න ඒ විසඳීමෙන් x ට ගත හැකි උපරිම අගය සොයන්න හරි මිනුම් උපකරණයක් තියෙනවලු ඒකෙන් කිරන්න පුළුවන් උපරිම ස්කන්ධය කිලෝග්‍රෑම් 20ලු හරිද ස්කන්ධය කිලෝග්‍රෑම් x බැගින් බිස්කට් පෙට්ටි 3කුයි ස්කන්ධය කිලෝග්‍රෑම් 8ක් වෙච්ච චොකලට් පෙට්ටියකුයි ඒකෙන් කිරන්න පුළුවන්ලු ඒ කියන්නේ අර බිස්කට් පෙට්ටි 3යි චොකලට් පෙට්ටියේ බර අනිවාර්යෙන් 20ට වඩා අඩුයි හරි 20ට සමානයි හරි මොකද උපරිම ස්කන්ධය කිලෝග්‍රෑම් 20යිනේ එහෙනම් x ගානේ තියෙන බිස්කට් පෙට්ටි 3ක් තියෙනවා කිලෝග්‍රෑම් හරි කිලෝග්‍රෑම් x ගානේ බිස්කට් පෙට්ටි 3යි කිලෝග්‍රෑම් 8 ගානේ චොකලට් පෙට්ටි 1යි x ගානේ 3ක් කියන්නේ 3x චොකලට් පෙට්ටිය කිලෝග්‍රෑම් 8යි එහෙනම් 3x ගාන 8 කියන එක 20 හෝ 20ට අඩුයි ඒක තමයි අසමානතාවය එහෙනම් අසමානතාවය ගොඩනගන්නේ කොහොමද 3x ධන 8 කියන එක කුඩයි හෝ සමානයි 20 ඒක පැහැදිලිව තියෙන්නේ හරිනේ right අසමානතාවයක් ගොඩනගුවා ඔන්න අසමානතාවය ඊට පස්සේ කියනවා මොකද්ද එම අසමානතාවයේ විසඳීමෙන් x ට ගන්න පුළුවන් උපරිම අගය හොයන්න එහෙනම් x වල x ට විසඳන්න ඕනේ අසමානතාවය ඊට පස්සේ බලමු 3x ධන 8 කුඩයි හෝ සමානයි 20 එහෙනම් 3x කුඩයි හෝ සමානයි 20න් 8ක් ගියාම 12යි එහෙනම් x ඍණ වලින් බෙදෙන්නේ නැති ඉඳ ප්‍රශ්නයක් නැහැ ලකුණු මාරු වෙන්නේ නැහැ ඍණ 3න් වගේ බෙදුණු තෝක අනිත් පැත්ත ගහන්න ඕනේ 12ට 3 ඒව 4යි එහෙනම් x වල අගය කුඩයි හෝ සමානයි 4යි කියලා එන්නේ x වල අගය කුඩයි හෝ සමානයි 4 ඒ කියන්නේ x වල අගය 4 හරි 4ට වඩා අඩුයි හරි මේක අපිට කියන්නේ x ට ගත හැකි උපරිම අගය උපරිම කීයද එම නිසා x වල උපරිම අගය මොකද x වල අගය මේකේ 4 හෝ 4ට අඩුයිනේ එහෙනම් උපරිම අගය 4යි කිලෝග්‍රෑම් 4යි x ට ගන්න පුළුවන් උපරිම අගය කිලෝග්‍රෑම් 4යි right